කිසිම ඔෆර් එකක් නැහැ. කිසිම ඩිස්කවුන්ට් එකක් නැහැ. හැබැයි ඔබ දැකලා තියෙනවද සමහර වෙලාවට ඒ කිසිම එකක් නැතුවත් මිනිස්සු කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ඒ කඩේම රීච් කරනවා. ඔයා දැකලා තියෙනවද සමහරලාට කිසිම බෙනිෆිට් එකක් දෙනවා කියලා බෝඩ් එකක් ලොකුවට එල්ලලා නැතත් මිනිස්සු ඒ කඩේ වටේට කැරකෙනවා. පෝලිං ගහිලා ඒ නිෂ්පාදිත පර්චේස් කරන්න පෙළඹෙනවා. හේතුව වෙන කිසිවක් නෙවෙයි, මිල නෙවෙයි හේතුව, ඩිස්කවුන්ට් එක නෙවෙයි හේතුව, ඔෆර් එක නෙවෙයි හේතුව. ඒ මිනිස්සුන්ගේ CX එක තමයි හේතුව. ඒකේ ඕනගේ CX එක තමයි හේතුව. ඒකේ සේවකයන්ගේ CX එක තමයි හේතුව. කස්ටමර් එක්ස්පීරියන්ස් CX හොඳින් මතක තියාගන්න. ගොඩක් අය හිතනවා නිෂ්පාදිතයක් විකුණනකොට, ව්‍යාපාරයක් කරනකොට, මං ඔෆර් එකක් දෙනකොට, ඩිස්කවුන්ට් එකක් දෙනකොට තමයි මගේ සේල්ස් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා සමහරු දවස් 365ම ඔෆර්ස් දෙනවා. සමහරු දවස් 300 කිසිම ඔෆර් එකක් නැහැ. කිසිම ඩිස්කවුන්ට් එකක් නැහැ. හැබැයි ඔබ දැකලා තියෙනවද සමහර වෙලාවට ඒ කිසිම එකක් නැතුවත් මිනිස්සු කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ඒ කඩේම රීච් කරනවා. ඔයා දැකලා තියෙනවද සමහරලාට කිසිම බෙනිෆිට් එකක් දෙනවා කියලා බෝඩ් එකක් ලොකුවට එල්ලලා නැතත් මිනිස්සු ඒ කඩේ වටේට කැරකෙනවා. පෝලිං ගහිලා ඒ නිෂ්පාදිත පර්චේස් කරන්න පෙළඹෙනවා. හේතුව වෙන කිසිවක් නෙවෙයි, මිල නෙවෙයි හේතුව, ඩිස්කවුන්ට් එක නෙවෙයි හේතුව, ඔෆර් එක නෙවෙයි හේතුව. ඒ මිනිස්සුන්ගේ CX එක තමයි හේතුව. ඒකේ ඕනගේ CX එක තමයි හේතුව. ඒකේ සේවකයන්ගේ CX එක තමයි හේතුව. කස්ටමර් එක්ස්පීරියන්ස් CX හොඳින් මතක තියාගන්න. ගොඩක් අය හිතනවා නිෂ්පාදිතයක් විකුණනකොට, ව්‍යාපාරයක් කරනකොට, මං ඔෆර් එකක් දෙනකොට, ඩිස්කවුන්ට් එකක් දෙනකොට තමයි මගේ සේල්ස් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා සමහරු දවස් 365ම ඔෆර්ස් දෙනවා. සමහරු දවස් 300